හලෝ ඉතින් ඔන්න අද තව අලුත් වීඩියෝ එකක් ගේන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් වාහන රිව්ස් එහෙම කරලා නැහැ. මම ඒකට දක්ෂ නැහැ. ඉතින් නමුත් අපි අලුත් වාහනයක් ගත්තා මේක. ඉතින් මම හිතුවා මොකද මේ වාහනේ ගැන ගොඩක් දෙනෙක් ගොඩක් ප්‍රශ්න අහනවා. කමෙන්ට්ස් මොනවාද මේ මෙසේජස් දාලා අහනවා. ඔෆිස් එකට ගියත් ඔෆිස් එකේ කට්ටියත් අහනවා මොනවද තියෙන ෆීචර්ස්. ඉතින් මම හිතුවා මේ ඔක්කොම දේවල් ටික එක වීඩියෝ එකකින් කියලා දෙන්න. මොකද මේ වාහනේ ඇත්තටම ලංකාවට ගොඩක් අලුත් වාහනයක්. මේ වාහනේ මේ දකින්න හම්බෙලා නැහැ ලංකාවේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් මේ වාහනේ සම්බන්ධ සහ මේක මේ ප්‍රොමෝෂන් එකක් නෙමෙයි. මේක අපි කියා ශ්‍රී ලංකා ආයතනයෙන් සෙකන්ඩ් බැච් එකේ වගේ ගෙන්න ගත්ත වාහනයක්. දැන් මම සතියක් විතර වෙනවා මේ වාහනේ පැදලා. ඉතින් ඔයාලට ඔනස්ට් ඔපිනියන් එකක් දෙන්න බලාපොරොත්තු වෙමින් මේ වීඩියෝ එක මම පටන් ගන්නවා. ඉතින් මේකේ නම Kia Sonet. ඉතින් මේක මම ගත්තේ ඒජන්ට් ගෙන්මයි. Kia ඒජන්ට් ගෙන්මයි. එතකොට මේකේ මේ වාහනේ ගැන කියනවා නම් මේ වාහනේ තියෙනවා trim levels 3ක්. ෆස්ට් එක, සෙකන්ඩ් එක සහ මේක තමයි highest trim level එක. GT line කියන්නේ මේ trim level එකට. ඉතින් මේකේ engine capacity ගැන කියනවා නම් මේක 1000cc turbo 3 cylinder engine එකක් තමයි තියෙන්නේ. gearbox එක 7 DCT dual clutch gearbox එකක් තියෙන්නේ. පෙට්‍රල් වාහනයක්, ඉලෙක්ට්‍රික් නෙමෙයි. ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් මේක ඉලෙක්ට්‍රික් වාහනයක්ද කියලා. මොකද මේ වාහනේ ෆේස් එක දැක්කම මේ alloy wheels එහෙම ඔයගොල්ලන්ට පෙන්නන මේක දැක්කම ගොඩක් දෙනෙක්ට හිතෙන්නේ මේක ඉලෙක්ට්‍රික් වාහනයක්ද කියලා. නැහැ, මේක පෙට්‍රල් 1000cc turbo වාහනයක්. ඉතින් මේ ඔයගොල්ලන්ට මේ මොනවද තියෙන ස්පෙක්ස්, මොනවද තියෙන අඩුපාඩු ඔපිනියන් එක දෙන්න තමයි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේක සෑහෙන මේ උස වාහනයක්. මම හිතන්නේ මේ පොළවේ ඉඳලා ගත්තොත්, පොළොව මට්ටමේ ඉඳලා ගත්තොත් සෑහෙන උසක් තියෙන හයිට් එකක් තියෙනවා. මේ වාහනේට යන්න විශේෂම හේතුවත් ඒකයි. මොකද මේ බජට් රේන්ජ් එකට තිබුණ උසම වාහනයක් තමයි මේක. මේ ඉතින් මට වුණා තිබුණා මොකද උස වාහනයක් පදින්න. මොකද ඊතර කොහේ හරි ට්‍රිප් එකක් හරි එහෙම යන්න ලේසි. යට වදින්න නැති ප්‍රශ්න හින්දා. ඉතින් මේ ඔයාලට මේ සයිඩ් එකෙන් පෙන්නන්න. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක කොයි වගේ ඉතින් සෑහෙන උසක් තියෙනවා. ඊතර යට ඉඳලා බැලුවොත් මාරු උසයි මේ වාහනේ. ඉතින් මේකේ ෆීචර්ස් ගොඩක්ම තියෙනවා. ඒ කියන්නේ මේක highest trim level එකේ හින්දා ෆීචර්ස් පැක් වෙලා තියෙන වාහනයක් කියලා කිව්වොත් මං හරි. ඉතින් මේකේ අපි කොනක ඉඳන් පටන් ගමු. අපි alloy wheel එක ගැන කතා කරමු. ඉතින් මේක 16 inch alloy wheel එකක්. මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට වින්කර් මිරර්ස් තියෙනවා. එතකොට අපි ඇතුළ වෙනම පෙන්නන්නම්. පිටිපස්සෙන් බැලුවොත් මේ වගේ ලුක් එකක් තමයි දකින්න හම්බෙන්නේ. ඉතින් මේකේ ගොඩක්ම එලිගන්ට් මේ ලයිට්ස් එක එහෙම හරිම ලස්සනට පේනවා. Kia logo එක තියෙනවා. සොනා. එතකොට shark fin antenna එක තියෙනවා. ඒ වගේ දේවල් ටිකක් තමයි එළියෙන් දැක්කොත් පේන්නේ. ඉතින් අපි ඉස්සරහා බලමු දැන්. ඉස්සරහා පෙන්නනවා. ඉතින් ඇත්තටම මාරම ලස්සන මේ ලයිට්ස් දෙකක් තියෙනවා. ඇත්තටම මේක තමයි ගොඩක් highlight වෙලා තියෙන්නේ. මම ලයිට්ස් ඔන් කරලා පෙන්නන මේක කොහොමද view එක කියලා. ඇත්තටම මේ කළු පාට තෝරගන්නත් හේතුව එතකොට කළු පාට අතරින් මේ අර සුදු පාට ලයිට් එක ආවම හරිම ලස්සනයි. ඉතින් ඒක රෑට එහෙම දැක්කම හරිම ලස්සන ලුක් එකක් තියෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම මම කළු පාට තෝරගන්නත් හේතුව. ඉතින් මේ ග්‍රිල් එක එහෙම මාර එලිගන්ට් එකකින් ඉතින් එළියෙන් බැලුවම ඔය වගේ view එකක් තමයි තියෙන්නේ. ඉතින් fog lamps තියෙනවා. අර සාමාන්‍යයෙන් SUV එකක තියෙන හැම ෆීචර් එකක්ම වගේ මේ වාහනේ දකින්න හම්බෙනවා. රයිට්, අපි එහෙනම් පොඩ්ඩක් ඇතුළට ගිහින් බලමු. ඉතින් මේ වගේ මේ ස්මාර්ට් කී එකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් මේකේ ගොඩක් මේ cool features තියෙනවා. මම හිතන්නේ මමත් ගොඩක් මේ වාහනෙන් තමයි අතර මේ features ටික දකින්න දැක්කේ. ඉතින් මම ඔයාලට මේ features ටික මොනවද කියලා අන්තිමේදී පෙන්නන්න. ඉතින් අපි ඉස්සෙල්ලාම පොඩ්ඩක් මේ ඇතුළට ගිහින් බලමු මේ කොයි වගේද කියලා. ඉතින් ඔයාලට පේනවා මේ වගේ ස්පේස් එකක් තමයි තියෙන්නේ ඇතුළ. right, ඉතින් push start තියෙනවා. මම ඉතින් මේ එක මේ features ටික මේ features මොනවද කියලා මම එකින් එක ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් normal වාහනේ තියෙනවා push start තියෙනවා. එතකොට traction control, මේක අර parking sensors ඒවට තියෙන එක, idle stop, එතකොට මේ head lamp එක උස්සන්න පාත් කරන්න තියෙන feature එක. එතකොට මෙතන අපි door එකේ ගත්තොත් මේ ඔක්කොම power windows. ගොඩක් වෙලාවට ගොඩක් වාහනවල දකින්න හම්බෙන driver එක විතරයි power, අනිත් ඒවා අර manual adjustments නේ තියෙන්නේ. මේ all auto power windows තමයි තියෙන්නේ.
එතකොට normal මේ වාහනේ එන features ටික තියෙනවා. ඉතින් ඔක්කොම lock කරන ඒවා, mirrors හරවන ඒවා. ඉතින් Bose sounds platinum දේ තමයි Bose sounds තියෙන්නේ. ඉතින් 7 speakers තියෙනවා. ඔක්කොම Bose sounds තමයි තියෙන්නේ. එතකොට door එකේ මේ එහෙම දෙකක් දකින්න හම්බෙනවා. ඉතින් ඔය වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ door bin එක මේ වගේ දකින්න හම්බ වෙනවා. සහ මෙතන මේ පොඩි umbrella එකක් දාන්න වෙනම කවුල් එකක් තියෙනවා. මේකත් මම දැකලා නැහැ මේ සාමාන්‍ය වාහනවල තියෙනවා. ඉතින් මේකත් ඒකේ තියෙනවා. ඉතින් මේකේ මේ seat එක කිව්වොත් electric adjustable. ඉස්සරහටයි පිටිපස්සටයි මේ head එකත් ඉස්සරහට පිටිපස්සට tilt කරන්න පුළුවන්. හැබැයි seat එක උස්සන එක hand lever එකක් තමයි තියෙන්නේ. ඉතින් ඊට අමතරව මේකේ මේක අර highest trim level එක හින්දා 10 inch display එකක් තමයි දකින්න හම්බෙන්නේ. එතකොට අපි steering wheel එක ගැන කතා කරොත් මේකේ මේ උස්සන්න පාත් කරන්න විතරයි පුළුවන්, දෙපැත්තට move කරන්න බෑ. එතකොට wipers, එතකොට headlight එක normal දේවල් ටික ඔක්කොම තියෙනවා. එතකොට cruise control තියෙනවා. එතකොට lane departure warnings ඒ වගේ basic දේවල් ටික තියෙනවා. paddle shifting තියෙනවා. එතකොට gear එක බැලුවොත් අපිට gear එකේ gear shifting උත් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා USB power outlet එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන 12 volt outlet එක තියෙනවා. ඊට පස්සේ type C එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා phone charge කරගන්න පුළුවන් wirelessly. ඒ දේවල් ටික තමයි මෙතන තියෙන්නේ. ඒතර AC ඔක්කොම මේ මොනවාද මේ buttons තමයි තියෙන්නේ. touch නෙමෙයි තියෙන්නේ. මේ on off කරගන්න, අඩු වැඩි කරගන්න buttons තමයි ඔක්කොම දකින්න හම්බෙන්නේ. ඊට පස්සේ ventilated seats තියෙනවා. ගොඩක් Japanese වාහනවල අපි දකින්න හම්බෙන්නේ මේ heated seats නේ. නමුත් මේ වාහනේ මේ ventilated seats තියෙනවා. traction control options කීපයක් තියෙනවා. මම වාහනේ on කරලා පෙන්නන්නම් මොනවද කියලා. ඊපස්සේ drive mode එක, eco, normal, sport එක තියෙනවා. 360 camera තියෙනවා. ඒ වගේ අර මේ බේසික්ම features ඔක්කොම වගේ මේ වාහනේ පැක් වෙලා තමයි එන්නේ. ඊළඟට මේ sunroof එකක් තියෙනවා. මේ වාහනේ on කරලා මම මේ features ටික මේ ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ අපි පිටිපස්සට ගියොත් මේ වගේ room එකක් තමයි තියෙන්නේ. ඉතින් මම ගොඩක් මේ උස මිනිස්සෙක් නෙමෙයි මම. ඒකින්ද මේ නැගලා පෙන්නන්න මම වාඩි ගත්තම කොහොමද room එක කියලා. ඉතින් දැන් මගේ මේ ඉස්සරහා සීට් එක මගේ උසට හරියන විදිහට තමයි adjust කරලා තියෙන්නේ. ඉතින් මම ඇත්තටම ගොඩක් උස මිනිස්සෙක් නෙමෙයි. ඉතින් ඒකින්ද මෙතන මට සාමාන්‍යයෙන් මේ හොඳ leg room එකක් තියෙනවා. ඊට අමතරව මේ අපි rear AC තියෙනවා. මේක හැම වෙලාවෙම on එකේ තියෙන. ඊට අමතරව මෙතන තියෙනවා මේ AC purifier එකක්. ඊළඟට මෙතන passengers ලටත් දීලා තියෙනවා USB type C power outlets දෙකක් තියෙනවා. ඉතින් ඊළඟට ඊට අමතරව තව දෙයක් තියෙනවා මෙතන පෙන්නන්න. මෙතන මේ blind එකක් තියෙනවා. ඉතින් ගොඩක් මේවා මේ European වාහනවල දකින්න හම්බෙන දෙයක් මේ blinds එහෙම. ඒ දේවල් ටික තමයි ඉතින් මෙතන කියන්න තියෙන. අසහ තව පොඩි දෙයක් කියන්න තියෙනවා. මෙතන මේ තියෙන්නේ ඇත්තටම මේ headrest දෙකයි. නමුත් මේකේ තුන් දෙනෙක්ට කියන්නේ ගොඩක් ලොකු නෙමෙයි. සාමාන්‍ය මගේ size ම තුන් දෙනෙක්ට පිටිපස්සේ මේ comfortably යන්න පුළුවන්. සහ මේ මෙතන cup holder එකක් එහෙමත් දකින්න හම්බ වෙනවා. right ඉතින් ওই දේවල් ටික තමයි පිටිපස්සේ දකින්න හම්බ වෙන්නේ. අපි දැන් බලමු මේ dicky space එක කොහොමද කියලා. මේක ඉලෙක්ට්‍රික් නෙමෙයි. මේක මේ මැනුවලි තමයි ලිෆ්ට් කරන්න තියෙන්නේ. dicky space එක ඇත්තටම මාර ලොකුයි. ඔයගොල්ලන්ට පේනවා ඇති මං හිතන්නේ මේ ඉස්සරහට වඩා මෙතන මේ dicky space එක සෑහෙන විශාලයි. ඉතින් මේකේ මේ බලුවොත් spare wheel එකක් එනවා. මේකත් 16 inch spare wheel එක. නමුත් මේක alloy wheel එකක් නෙමෙයි, normal wheel එකක් තියෙන්නේ. අර jack එකයි ඒ tool kit එක මේකේ එනවා. ඒතර පිටිපස්සෙත් sounds speakers එහෙම ගන්නට මේ දකින්න හම්බ වෙනවා. ඒ දේවල් ටික තමයි. ඉතින් මේක මේ normally මේ full මේ හරින්න වහන්න පුළුවන් මේ ඉස්සරහා seats දෙක. right ඉතින් ඔය දේවල් ටික තමයි ගොඩක්ම කෙටියෙන් කිව්වොත් වාහනේ තියෙන features ටික. ඉතින් මම දැන් ඇතුළට ගිහිල්ලා වාහනේ on කරලා පෙන්නන්න මේ features කොහොමද වැඩ කරන්නේ මේ දේවල් ටික. right ඉතින් එහෙනම් මම driver seat එකට ආයෙ නැග්ගා. ඉතින් මට මේ මම මේක පොඩ්ඩක් ආයෙ පෙන්නන්නම් මේ මොනවද තියෙන features ටික කියලා. ඉතින් ටක් ගාලා වාහනේ on කරලා ඉතින් push start තමයි වාහනේ. එතකොට entrance එක මේ විදිහට තමයි තියෙන්නේ.
වනුන ගමන් අහන ඩ්‍රයිවර් ප්‍රොෆයිල් එක. ඉතින් මේකත් එක්ක මේ සීට්ස් එහෙම මේවා වෙන්නේ නැහැ. මේ සින්ක් වෙන්නේ අර මේ කියන්නේ මොනවද ඩ්‍රයිවර් මෙමරි පොසිෂන්ස් මුකුත් නැහැ. නමුත් ඩ්‍රයිවර්ගේ අර සෙටප් එක ඒ විදිහට තියෙනවා. ඒ කියන්නේ අර මියුසික් මෝඩ්ස් ඒව ටික තියෙනවා ඩ්‍රයිවර්ස්ලා දෙන්නෙක්ට. සහ තව එකක් තියෙනවා ගෙස්ට් ඩ්‍රයිවර් කෙනෙක්ට. එයා ඊට ඇරුණකොට අර මේ සීට් එකට මෙමරි ෆන්ක්ෂන් එකක් නැහැ. ඉතින් මම මේ සන්රූෆ් එකත් ඇරලා පෙන්නන්නම්. ඉතින් ওই විදිහට සන්රූෆ් එක අරගන්න වහ ගන්න පුළුවන්. මේක අනිත් බ්ලයින්ඩ් එක නම් මේම ෆිසිකලි තමයි තියෙන්නේ. එතකොට මෙතන නම් වැනිටි මිරර් එකක් දකින්න හම්බෙන්නේ නැහැ. අනිත් පැසෙන්ජර් නම් වැනිටි මිරර් එකක් දකින්න හම්බෙනවා. එතකොට මෙතන තියෙනවා අපේ මේ ෂේඩ්ස් එහෙම මොන හරි තියාගන්නවා නම් මෙතන දාගන්න පුළුවන්. එතකොට මේකේ මේ ලයිට්ස් ඔන් ඔෆ් කරගන්න පුළුවන්. මට මෙතන කලින් පෙන්වන්න බැරි වුණා මෙතන මේ එක ආම් රෙස්ට් එක. ගොඩක් ලොකු ආම් රෙස්ට් එකක් නෙමෙයි තියෙන මේක බැහුවොත් සම්පූර්ණ අතම තියාගන්න බෑ මේ ටික මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් හෑන්ඩ් බ්‍රේක් එක මේ වගේ මැනුවල් හෑන්ඩ් බ්‍රේක් එකක් තමයි තියෙන්නේ. මට කලින් කියන්න අමතකුණා මෙතන මේ ඩෝ එකේ මෙතන ඉස්සරහා දොරවල් දෙකට විතරක් ඇම්බියන්ට් ලයිට් එකක් තියෙනවා. මේක මේ අපේ මියුසික් මෝඩ් එක අනුව වෙනස් කරගන්න පුළුවන් ලයිට් එකක් තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි මම දැන් මෙතන මේ 360 කැමරා එක පෙන්වන්නම් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට මේ 360 කැමරා එක තියෙනවා. එතකොට ඩ්‍රයිවර් මෝඩ් එක අපි ගත්තොත් මෙතන ස්පෝර්ට් එක්කෝ නෝමල් මේ ආදී විදිහට ඩ්‍රයිවර් මෝඩ් එක මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් එක ගත්තොත් මෙතන මේ ස්නෝ, මඩ්, සෑන්ඩ් ඒ විදිහට ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් වෙනස් කරගන්න පුළුවන්. එතකොට මේ වෙන්ටිලේටඩ් සීට්ස් ඉතින් මේ දන්නේ නැති කෙනෙක්ට කියනවා නම් වෙන්ටිලේටඩ් සීට්ස් කියන්නේ මේ සීට්ස් ඇතුළේ තියෙන මේ චූටි මේ හිල් තියෙනවා. ඉතින් මේකේ මේක AC on කරලා තියන්න ඕනේ. AC on කරාම මේකේ මේ සීට්ස් වල තියෙන මේ හිල් වලින් අපිට මේ පොඩි ගොඩක් මේ වාතයක් නෙමෙයි සාමාන්‍යයෙන්. නමුත් අර දාඩි දාලා ඉන්න වෙලාවකට මේක සෑහෙන්න වටිනවා. ඉතින් ওই දේවල් ටික තමයි මේකේ තියෙන බේසික් ෆීචර්ස් ටික. රයිට්. ඉතින් අපි සෙටප් එකට ගියොත් මේ විදිහට තමයි දකින්න හම්බෙන්නේ. මේකේ තව ඔප්ෂන්ස් කිහිපයක් තියෙනවා. මේකේ තමයි අර ඇම්බියන්ට් ලයිට් එක වෙනස් කරගන්න පුළුවන් අපේ චේන්ජස් අනුව. රේඩියෝ මේවා ටික තියෙනවා. සහ මේක මේ Apple CarPlay Android Auto ඒ ෆීචර්ස් ටික ඔක්කොම තියෙනවා. හැබැයි ඒකට අනිවාර්යයෙන්ම ප්ලග් කරන්න ඕනේ. මේක වයර්ලස් එකක් නෙමෙයි. ඉතින් ඒක මේ වාහනේ මම දකින මේ ඇත්තටම මේ දුර්වලතාවයක්. අනිත් ඒ කියන්නේ ඒකත් තිබුණා නම් හොඳයි. නමුත් අනිවාර්යයෙන්ම මේ මොකද මේකේ maps එහෙම inbuilt maps use කරන්න විදියක් නැහැ. මම ඇයි කියලා කියන්නම් පස්සේ. ඒකින්ද අනිවාර්යයෙන්ම maps use කරනවා නම් Android Auto හරි CarPlay Apple CarPlay හරි තමයි use කරන්න ඕනේ. ඒකින්ද අනිවාර්යයෙන්ම wire එක මේකට plug කරලා තියන්න ඕනේ. ඉතින් glove box එක මේ විදිහට තියෙන්නේ. ඉතින් overall වාහනේ විස්තර ඔය ටික තමයි තියෙන්නේ. අපි මම ඔයාලට ටෙස්ට් ඩ්‍රයිව් එකකුත් ගිහිල්ලා පෙන්නනවා මේකේ තියෙන ෆීචර්ස් මොනවද කියලා. රයිට්. ඉතින් මම දැන් ඔයාලට මේ වාහනේ තියෙන ඇත්තටම මේ කූල් ෆීචර්ස් ටිකක් පෙන්නන්නම්. මම ඇත්තටම මේක එක්ස්පීරියන්ස් කරන පළවෙනි පාර. ඉතින් මේ වාහනේ තියෙන වොයිස් කමාන්ඩ්ස් අපිට කියන්නේ වොයිස් කමාන්ඩ්ස් කිහිපයක් තියෙනවා අපිට මේ යූස් කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් එකක් මේ මම ඔයගලන්ට කරලා පෙන්නන්න. ඉතින් මේ බටන් එකෙන් මේ බටන් එක එබුවම වොයිස් කමාන්ඩ්ස් ඇක්ටිව් වෙනවා. open sunroof මේ විදිහට sunroof එක voice commands වලින් active කරගන්න පුළුවන්. ඉතින් මම ඔයගලන්ට මේක තව එකක් පෙන්නන්නම් තව feature එකක්. open all windows. දොරේ තියෙන මේ shutters හතරම එකපාර අරගන්න පුළුවන්. ඉතින් මේ වගේ voice commands කිහිපයක් තියෙනවා දෙන්න පුළුවන්. ඉතින් මේ voice commands වලට මේ වාහනේ කිහිපයක් වැඩ කරනවා. රයිට්. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්න මේ වාහනේ තියෙන තව කූල් ෆීචර් එකක්. ඉතින් අපි යමු ඉස්සරහට පොඩ්ඩක්. ඉතින් දැන් මේ වෙලාවේදී වාහනේ අන්ලොක් කරලා තියෙනවා. ඉතින් මේ ෆීචර් එක ඇත්තටම ගොඩක්ම හෙල්ප්ෆුල් වෙනවා. ඔයගොල්ලෝ වාහනෙන් ඒ කියන්නේ ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට කඩේට ගිහිල්ලා මාකට් එකට වගේ ගිහිල්ලා දාඩිය පෙරාගෙන එනවා නම් ඔයගලන්ට පුළුවන් වාහනේ ඔයගොල්ලෝ එන්න කලින් ඔන් කරලා AC ඔන් කරලා තියන්න. ඒතර වාහනේ කූල් වෙලා ඉවරයි ඔයා වාහනේට නගින්න කලින්. ඉතින් ඒකට
මේ කී එක ඕන වෙනවා. ඉතින් ඉස්සෙල්ලාම වාහනේ මේ කියන්නේ ලොක් මෝඩ් එකේ තමයි තියෙන්න ඕනේ. ඊළඟට මේ කී එකේ තියෙන හෝල්ඩ් කියලා බටන් එක. මේක ඔබාගෙන හිටියම වාහනේ මේ කී එකෙන් වාහනේ ස්ටාර්ට් කරන්න පුළුවන්. ඉතින් මම ඒක තමයි දැන් ඔයගලන්ට ඩෙමෝ කරලා පෙන්නන්න හදන්නේ. ඉතින් ඉස්සෙල්ලාම මේකේ මේ පැටර්න් එකක් තියෙනවා. ඉස්සෙල්ලාම මේක ලොක් බටන් එක ඔබලා හෝල්ඩ් බටන් එක ඔබාගෙන ඉන්න ඕනේ. ඉතින් මේ විදිහට වාහනේ ස්ටාර්ට් කරලා තියාගන්න පුළුවන්. නමුත් මේකේ වාහනේ දොරවල් අන්ලොක් වෙන්නේ නැහැ. වාහනේ ස්ටාර්ට් කරලා AC on කරලා වාහනේ රෙඩි වෙලා ඉන්නවා අපි එනකම්. මේ තව ෆීචර් එකක් තියෙනවා. මේ ඔයගොල්ලෝ මේ වාහනේ යතුර සාක්කුවේ දාන්න දැන් වාහනේ ලොක් කරලා තියෙන්නේ නැත්තරම වාහනේ ලොක් කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ වාහනේ යතුර සාක්කුවේ දාගෙන වාහනේ ළඟට එනවා නම් මේකේ අර වෙල්කම් කරනවා වගේ වාහනේ මේ සයිඩ් මිරර්ස් on මේ ඇරලා ලයිට් එකක් පත් වෙනවා. ඉතින් ඔයකත් ඔයගලන්ට පෙන්නන්න. මම මොනවත් ඔබන්නේ නෙකුත් නැහැ. මිරර්ස් ඕපන් කරගන්න. දැන් අර අවුව තියෙන හින්දා තමයි ලයිට් එක නැත්තේ. නැත්තම් නෝමල් මෝඩ් එක නෝමලි නම් මේ ලයිට් එකත් on වෙලා අර වෙල්කම් කරනවා වගේ එකක් තියෙනවා. මේ හැබැයි වාහනේ දොරවල් අන්ලොක් වෙන්නේ නැහැ. රයිට්. ඉතින් ගොඩක් දෙනෙක් ආසයි ඉතින් මේකේ එන්ජින් එක කොයි වගේද කියලා බලා ගන්න. ඉතින් එන්ජින් කැබින් එක මේ විදිහට තමයි තියෙන්නේ. ටර්බෝ GDI කියලා තියෙනවා. ඉතින් මේක ටර්බෝ වාහනයක් නිසා. ඉතින් එන්ජින් ස්පේස් එක මේ විදිහට තමයි පැක් වෙලා තියෙන්නේ. රයිට්. ඉතින් මේ වාහනේ ඇත්තටම මේ මම ඩීලර්ගෙන් තමයි ගත්තේ. Kia ශ්‍රී ලංකා ඩීලර්ගෙන්මයි ගත්තේ. ඉතින් ඩීලර්ගෙන් ගන්නකොට වාසි කිහිපයක් තියෙන එකක් මේ වාහනේට 5 year warranty එකක් තියෙනවා. එහෙම නැත්නම් කිලෝමීටර් 1,50,000ක් හරි අවුරුදු 5ක හරි warranty එකක් තියෙනවා. ඩීලර්ගෙන්ම ගන්නකොට සහ අනිත් benefit එක තමයි ඒක නම් ලොකු දෙයක් නෙමෙයි. ඔයගලන්ට මේ labor free services 3ක් හම්බ වෙනවා. ඉතින් ওই දේවල් ටික ඔයගලන්ට හම්බ වෙනවා. ඔයගොල්ලෝ ඩීලර්ගෙන්ම ගත්තොත් ඒගොල්ලෝ මට වාහනේ ගනිද්දි කිව්වේ දවස් 35ත් 45ත් ඇතුළත කාලයක් තමයි මේ වාහනේ පේමන්ට් එක කරලා ඇඩ්වාන්ස් පේමන්ට් එක කරලා දවස් 35ත් 45ත් ඇතුළත කාලෙකින් ගන්න පුළුවන් කියලා. නමුත් ඇත්තටම මාස 2මාරක් විතර ගියා. මොකද මේ මම හිතන්නේ අපේ වාහනේ ෆස්ට් බැච් එක හරි සෙකන්ඩ් බැච් එක හරි තමයි ඒගොල්ලන්ට උනේ. ඉතින් ඒක හින්දා කල් ගියාද දන්නෙත් නැහැ. ඉතින් අදර සතියක් වෙනවා වාහනේ අරගෙන. ඉතින් මේ මම ඔයගලන්ට මේ වාහනේ ඩ්‍රයිව් කරලා පෙන්නනම් ගොඩක් අය ආසයි ඇති මේකේ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා බලන්නත්. ඉතින් වාහනේ මේ ඩ්‍රයිව් කරන ගමන් මේ දේවල් ටික ඔයාලට මේ පෙන්නන්න. මට ඔයගලන්ට පෙන්නන්න තව කූල් ෆීචර් එකක් තියෙනවා. මේකේ මේ ඇත්තටම මට මේක ගැන කියන්න අමතකුණා. ඔයගලන්ට මේ ඩෑෂ්බෝඩ් එක පේනවනේ මේක ඇත්තටම මේ ෆුල් ස්ක්‍රීන් එකක් තියෙන්නේ. මේකේ මොනවත් ඇනලොග්ස් මොකුත් නැහැ. අපි මෙතන සිග්නල් එහෙම දැම්මම ඔයගලන්ට පේනවා ඇති මේ මෙතන අර එතන නෝමලි තියෙන මේ ස්පීඩ් මීටර් එකනේ ඒක වෙනස් වෙලා අර කැමරා එකකින් ගන්න view එකට මෙතන මාරු වෙනවා. ඉතින් මේක ඇත්තටම හොඳයි. එතකොට අර බ්ලයින්ඩ් ස්පොට්ස් එහෙම අපිට මිරර් එක දිහා බලන්න ඕනේ නැහැ. අපිට මෙතන සිග්නල් එක දැම්මම මෙතනට ඉමේජ් එක එන හින්දා මේ ඇත්තටම හරිම ලේසි ටර්න් එකක් එහෙම ගන්න. ඉතින් මේක ගොඩක් වටින ෆීචර් එකක්. අර බ්ලයින්ඩ් ස්පොට්ස් එහෙම මෙතන මේ තියෙන නිසා. දැන් පොඩ්ඩක් ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිහිල්ලා බලමු. ඉතින් මම ගොඩක් ස්පීඩ් කරන්නේත් නැහැ මේක මේ ගෝල් රෝඩ් එකේ හින්දා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් සාමාන්‍යයෙන් මේ බිඳුවේ ඉඳලා ඇක්සලරේට් කරද්දි කොහොමද ස්පීඩ් ඒ කියන්නේ මේ ඇක්සලරේට් කරද්දි කොයි වගේද එක්ස්පීරියන්ස් එක. ඒ වගේ දේවල් ටිකක් පෙන්නන්නම්. මේ අර රේස් යන්න පුළුවන් පාරක් නෙවෙයි ඉතින් මේක. සහ ඉතින් මේක ටර්බෝ එකක් හින්දා ඇත්තටම මේ ඇක්සලරේෂන් එහෙම ගොඩක් හොඳයි ඉස්සර කරන්න. එහෙම ගොඩක් පහසුයි. මේ 1000cc කියලා එහෙම දැනෙන්නෙම නැහැ. හරි අපි දැන් එහෙනම් පොඩ්ඩක් බලමු මේක 0 ඉඳලා ඇක්සලරේෂන් එහෙම කොහොමද කියලා. මම මේ ගොඩක් මේ ඇක්සලරේට් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් නෝමල් මේ ගානකට තමයි ඇක්සලරේට් කරන්නේ. තව ෆීචර් එකක් මේ කියන්න අමුතුනා මම ඒත් එක්කම පෙන්නන්න. මේකේ මේ ටයර් ප්‍රෙෂර් මොනිටරින් හිටන් තියෙනවා. මෙතන කම්පාස් එක තියෙනවා. මෙතන ටයර් ප්‍රෙෂර් මොනිටරින් උත් තියෙනවා. ඒක මට කලින් මෙන්ෂන් කරන්න බැරි වෙච්ච ෆීචර් එකක්. දැන් ටර්නින් රේඩියස් එක ගැන පොඩි අවබෝධයක් එන්න ඇති. මම ගොඩක් ළඟින් ගත්තේ මේ ටර්න් එක. ඉතින් අවුලක් නැතුව රිවර්ස් කරගන්න නැතුව හරව ගන්න පුළුවන් වුණා. මේකේ ක්‍රූස්
control එහෙම තියෙනවා lane sensing එහෙම දැන් lane එක එහෙම මේ detect කරලා තියෙන්නේ. ඒතර මේකේ automatically යාට turn කරගන්න එහෙම පුළුවන් හැකියාව තියෙනවා. අර lane එකේ වාහනේ ඉස්සරහට අරන් යන. ඒතර මෙතන indicate කරනවා. මේක ඉතින් අතන මර cruise control වලට එන option එක. සුවට එහෙම යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ගොඩක් ඇක්සලරේට් කරලා නැහැ බොහොම යන්තමින් කරලා තියෙන්නේ සහ මේ මම යන්නෙත් මේ normal mode එකේ sport mode දාලා නැහැ right ඉතින් ඔය වගේ දේවල් ටිකක් තමයි driving experience එක ගැන කියන්නේ ඉතින් මේ paddle shifting එහෙම තියෙනවා මේකේ gears 7ක් තියෙනවා මේ අවස්ථාවේදී මේ 6 වෙනි ගියර් කියන්නේ paddle shift වලින් gears මාරු කරගන්න පුළුවන්. ඒ වගේම මේ ගියර් එකනොත් shift කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. සහ මෙතන ඔයගලන්ට පෙන්වනවා ඇති මේ රතු පාට මේ dashboard එකේ පෙන්වනවා ඇති මෙතන රතු පාට sign එකක් ඒක ඇවිල්ලා ඔය මේ පාරේ හැම වාහනේ ඩිටෙක්ට් කරගත්තොත් ඔය ස්පීඩ් ලිමිට් සයින්ස් ඒ ටික මෙතන මේ ඩිස්ප්ලේ වෙනවා. ඒකට තමයි මේ මෙතන සයින් එක තියෙන්නේ. ඔයගලන්ට මේ එන්ජින් නොයිස් එක එහෙම ඇතුළට පොඩ්ඩක්වත් ඇහෙන්නේ නැහැ. රයිඩ් එක සාමාන්‍යයෙන් කම්ෆර්ටබල්. ගොඩක් අර මේ සාමාන්‍යයෙන් ඇවරේජ් ගොඩක් හොඳයි. ඒ කියන්නේ හොඳ රේටින් එකක් දෙන්න පුළුවන් ඒකට. right අපි ස්පෝර්ට්ස් මෝඩ් උත් පොඩ්ඩක් දාලා ඔයාලට පෙන්නන්නම් ගොඩක් අය ආස ඇතිනේ ඔයාලට පේනවා දැන් මේ වාහනේ අර චුට්ටක් මේ පිකප් වලට හැම හොඳයි ඉතින් ස්පෝර්ට්ස් මෝඩ් ඉතින් ඔය වගේ දේවල් ටිකක් තමයි ඉතින් මේ කියන්න තියෙන්නේ සාමාන්‍යයෙන් මේ රේස් යන්න නෙමෙයි සාමාන්‍යයෙන් ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එකට මේ ගොඩක් හොඳ රේටින් එකක් මේ වාහනේට දෙන්න පුළුවන්. right මම හිතනවා ඉතින් ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න හම්බෙන්නේ නැති කියලා. මොකද මේ වාහනේ ඇත්තටම ලංකාවට අලුත් වාහනයක්. ඉතින් මේකේ ලෙඩ මොනවද කියලා අපි දන්නෙත් නැහැ තාම. මොකද මේ වැඩි කල් පාවිච්චි කරපු වාහනයක් නෙමෙයි ලංකාවේ. නමුත් මේකේ පාවිච්චි කරන රටවල් වල ඇත්තටම ගොඩක් හොඳ කමෙන්ට්ස් තියෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒ මොනවද කියලා හොයලා බලන්න. Google කරලා බලද්දී ඔයගලන්ට ඕන තරම් රිවිව්ස් හම්බෙයි. ඉතින් මේක මේ මම අකමැති දේවල් ටිකක් තියෙනවා. ඉතින් එකක් තමයි මේකේ Android Apple CarPlay එකයි Android Auto ඒ ෆීචර්ස් ටික වැඩ කරන්න අනිවාර්යයෙන්ම ඔයගලගේ ෆෝන් එක අර wire එකක් through plug කරන්න ඕනේ. ඒක wirelessly වැඩ කරන්නේ නැහැ. ඒක එක අකමැති දෙයක්. සහ අනිත් අකමැති දේ තමයි ඔයගොල්ලෝ මේකේ තියෙනවා වාහනේ ඉන්බිල්ට් වෙනවා Kia Connect කියලා ඔප්ෂන් එකක්. ඒක ඇවිල්ලා අර මොබයිල් ෆෝන් එකේ ඔයගලන්ට පුළුවන් වාහනේ විස්තර දැනගන්න වාහනේ මම හිතන්නේ පාකින් ලොකේෂන් එක එහෙමත් හොයාගන්න පුළුවන් අර Kia Connect කියන app එක. නමුත් ඒක දැනට ලංකාවට සපෝට් කරන්නේ නැහැ. මොකක් හරි මේ ලීගල් ඉෂුව එකක් තියෙන මොකක් හරි සැටලයිට් එකකින් මේ දත්ත ගන්නවා මොකක් හරි එහෙම එකක් තියෙන කොහොම හරි එක දැනට ලංකාවේ රෙගියුලේටඩ් නැති නිසා අපිට ගොඩක් ෆීචර්ස් මේ වාහනේ තව ගොඩක් තියෙනවා. එහෙම නැත්නම් මේ ඔයගලන්ට මම නිකන් පෙන්නන්න. ඔයගොල්ලෝ මේකේ මේ බලුවොත් මේකේ මේ මිරර් එකේ එහෙම මේ තියෙනවා Kia Connect කියලා බටන්ස් තියෙනවා. මේ මොනවත් මේ කියන්නේ Kia Connect app එක වැඩ කරන්නේ නැති හින්දා මේකේ තියෙන functionalities වලින් මුකුත් ප්‍රයෝජනයක් ගන්න විදිහක් නැහැ මේ ලංකාවට ඒ ටික දැනට support කරන්නේ නැති නිසා. සහ මේකේ අර inbuilt maps එහෙම එනවා. inbuilt maps වැඩ කරන්නේත් නැහැ. අර Kia මොකද මේ maps download කරගන්න ඕනේ Kia Connect app එක through. ඒක support කරන්නේ නැහැ ලංකාවට දැනට ඉස්සරහට කොහොමද වෙයිද දන්නේ නැහැ. දැනට ඒක වැඩ කරන්නේ නැති නිසා ඒ ෆීචර්ස් ටික ලබා ගන්න විදිහක් නැහැ. නැත්තම් ඔයගලන්ට තව voice commands එහෙම අලුතෙන් එනකොට අර mobile update එකක් වගේ කාර් එකටත් අප්ඩේට් එකක් එනවා. නමුත් ඒ ටික දැනට දාගන්න විදිහක් නැහැ අර හේතුව නිසා. ඉතින් ප්‍රැක්ටිකැලිටි එක ගත්තොත් ඒක තමයි
ඉතින් මට මේ වාහනේ ගොඩක් සැටිස්ෆයිඩ් වාහනේ ගත්ත මුදලට සහ මේ දැන් යන කියන්නේ මේ දවස් ටිකේ වාහනවල ප්‍රයිස් එකක් තියෙනවානේ. ඉතින් මේ ප්‍රයිස් එක මේ වාහනේ අනිත් වාහනත් එක්ක කම්පෙයාර් කරාම සෑහෙන මුදලට යමක් හම්බ වෙනවා. ඉතින් වාහනේ ගැන ওই ටික තමයි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වෙනද වගේම ලයික් එකක් දාන්න. මම මේ වාහන රිවිව්ස් කලින් කරලා නැහැ. ඉතින් අඩුපාඩු වුණා නම් සමාව වෙන. අර මම ගොඩක් මුකුලන්ට මේ ටෙක්නිකල් දේවල් කිව්වේ නැහැ. ඉතින් මේ දේවල් ඔයගලන්ට පුළුවන් Google කරාම ඔයගලන්ට පුළුවන් සයිට් එකෙන්ම ගිහිල්ලා මේක එන්ජින් එකේ මේ ස්පීඩ් එක ඒ වගේ නම්බර්ස් එහෙම තියෙනවානේ. ඒ ටික ඔක්කොම ගන්න පුළුවන්. ඉතින් මේ වාහනේ හොඳයි නම් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. තාම channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. මේ වාහනේ ගොඩක් trips යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ දේවල්ුත් ඔයගලන්ට මේ පෙන්නන්නම්. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්. ජය වේවා. bye.